හොඳයි අපි අද වෙසක් මාස පුර 15ක පොහොය දවසේ සවස් කාලයේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන අවස්ථාව අපි දැන් උදේ කාලයේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව සාකච්ඡා කරමින් ඒ ජීවිතය තුල පුහුණු කරපු ධර්මතා අපේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද? ඒවා ජීවිත තුලින් අත්දකින්නේ කොහොමද කියන කාරණය සාකච්ඡා කළා. ඒ වගේම අපි ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳවත් අත්දැකීම් ලබා ගන්නට උත්සාහ කළා. දැන් අපිට ගොඩාක් දුරට හුරුවක් තියෙනවා අපේ මානසික ස්වභාවයන් සතර සතිපට්ඨාන සූත්‍රයත් එක්කලා යම් ප්‍රමාණයකට ගලප ගන්න. නේද? අර ධර්ම කරුණු අහන එක විතරක් නෙමෙයි. දැන් අපිට අපේ හිතේ හටගන්න සිතුවිලි මේ ධර්මයේ තියෙන වචන වලට කොහොමද ගැලපෙන්නේ කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තුලින් එතකොට අපි ධර්මය බාහිර දෙයක් නොවි තමාගේ දෙයක් බවට පත් කරගන්න ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ ධර්මය කියලා කියන්නේ බාහිර පුද පූජා පවත්විය යුතු වස්තුවක් නෙවෙයි කියන එක අපි දැන් දන්නවා. මොකද අපි සංස්කෘතිකව දෙසැත්ත ඥාන පූජා කරන්න හුරු වෙච්ච සංස්කෘතියකන ඉන්නේ නේද? තව ඥාන තියෙනවා නම් ඒ ටිකටත් වෙන වෙනම පූජා තියෙනවා නේද? ඔව්. අර ඒ වගේ සංස්කෘතියක ඉඳලා අපිට ටිකක් කල් යනවා හිමින් සැරේ මේ ධර්මතා කියලා කියන ඒවා එළියේ නෙමෙයි තියෙන්නේ අපේ සිත ඇතුලේ තියෙන්නේ මේවා අපිට හඳුනා ගන්න පුළුවන් කියලා තේරුම් ගන්න ටිකක් කාලයක් ගත වෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ අර වචන වලින් ඉගෙනගත්ත ඒවා ඇතුලේ තියෙන්නේ ඒ වචන නෙමෙයි අපිට ආවේනික ස්වභාවික ලක්ෂණ කියලා නේද? එයි දැන් ද්වේෂය කියන නම අපි ඉගෙන ගත්තට අපිට ඇති වෙන හැඟීම් අනුව අපි ගලප ගන්න දක්ෂ වෙන්න ඕනි. මේ එන්නේ අර ද්වේෂය කියන නමින් ක්‍රියාත්මක වෙන ස්වභාවය. දැන් ඒක අපිට ඕලාරිකව පුළුවන්. ඒවට ඊට වඩා සියුම් පංච නීවරණ ගැන හිම හොයනකොට නේද? ඒවා ඊට වඩා ටිකක් මනස හොඳට ප්‍රඥාව ටිකක් දියුණු වෙලා තියෙන්න ඕනේ. මේ නීවරණ මොන විදිහටද දැන් ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනා ගන්න. ඒ වගේම අපි උදේ කාලේ කතා කරේ වීරියේ ස්වභාවය නේද? ඒවත් අපිට ටිකක් පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනේ ඒ ස්වභාවයන් හඳුනා ගන්නට. ඉතින් අන්න ඒක තමයි මතකද මම මීට කලිනුත් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා සූද සූත්‍රය කියලා සූත්‍රයක් නේ. සමහර විට ඒ කාලෙදි නොතේරුණා නම් එහෙම ඔන්න දැන් සමහර විට ටික ටික තේරෙන්න ඉඩ තියෙනවා. හොඳයි. දැන් එතකොට මේ සූද සූත්‍රය පැහැදිලි කරන්නේ රජුරවන්ට අරක් කැමියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මොකද කරන්නේ? එයා කෑම හදනවා. සමහර ඒවට ලුණු වැඩි. සමහර ඒවට ලුණු අඩුයි. සමහර ඒවට ඇඹුල් වැඩි. සමහර ඒවට ඇඹුල් අඩුයි. සමහර ඒවට මිරිස් වැඩි. සමහර ඒවට මිරිස් අඩුයි. මෙහෙම එක එක රසට යා හදලා රජුරවන්ට ආහාර ටික යවලා මෙයා බලාගෙන ඉන්නවා. රජුරව කොයි රසද වැඩිපුර ගන්නෙ කියලා. හොඳේ? කියන්නේ රජුරව දැන් ගත්තොත් එහෙම ලුණු වැඩි එක මෙයා තේරුම් ගන්නවා රජුරව කැමති ලුණු වැඩි එක. මිරිස් අඩු එක ගත්තොත් එහෙම මෙයා තේරුම් ගන්නවා රජුරව කැමති මිරිස් අඩුවෙන්. එයා ඊළඟ දවසේ
අන්න යා ආහාර හදනකොට අර ඉගෙනගත්ත එක භාවිතා කරනවා. රජුරෝ තේරුම් ගන්නවා මේ අරක්කමියා හොඳ එක්කෙනෙක් මගේ අදහසට අනුව ආහාර සපයන කෙනෙක් කියලා. අන්න එයාට මොකද කරන්නේ රජුරෝ? වැඩි පඩි දීලා එයා තියාගන්න. එතකොට එයා දියුණු වෙන කෙනෙක් බවට පත් වෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? රජුරෝ කෑවත් එකයි නැතත් එකයි. එයා දන්න හැටියට උයලා මේසෙට යවනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ වැඩේ ඉවරයි. රජුරෝ ටික දවසක් ගිහිල්ලා බලනවා මේක හරියන වැඩක් නෙවෙයි, මේ මිනිස්සයා අයින් කරලා දානවා. මෙන්න මේ උදාහරණය අපිට කියලා දීලා බුදුහාමුදුරුවෝ කියනවා චිත්තස්ස නිමිත්තං ගන්හාති කියලා. ඒ කියන්නේ අර දක්ෂ අරක්කමියා අර රජ්ජුරුවන්ගේ රස නිමිත්ත හැසිරෙන ආකාරය ග්‍රහණය කරගත්තා වගේ අපේ හිතේ මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ස්වභාවය හඳුනගන්න කියලා. ඒ කියන්නේ මේ සිතුවිලි මෙහෙම ක්‍රියාත්මක වෙනකොට ඒක යන්නේ අකුසල පැත්තට. මේ සිතුවිලි මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට ඒක යන්නේ කුසල් පැත්තට. වීරය කියන එක මේ තැන්වලදී භාවිතා කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අර ප්‍රායෝගික හිතේ හැසිරීම ගවේෂණය කරලා ඒක තේරුම් ගන්න කියලා කියනවා. එහෙම තේරුම් ගත්ත කෙනා ගැන මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ? අර වැඩි පඩි ලබන අරක්කමියා වගේ කියලා කියනවා. එහෙම නැති කෙනා රස්සාව නැහැ ඉක්මනට යන්න. ඒ කියන්නේ එයා දියුණුවටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒ විදිහට අපේ හිතේ හැසිරීම පිළිබඳව, ඒ හිත හැසිරෙන ස්වභාවය පිළිබඳව අපි ගවේෂණය කරලා හඳුනාගත්තේ නැත්නම් එහෙම අපිට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බෑ. අමාරුයි එතකොටනේ. ඇයි ඒ කියන්නේ? හරියට ඒක බුදුහාමුදුරුවෝ උපමාවකින් පැහැදිලි කළා. කෙනෙක් අතේ භාජනයක් තියෙනවා. ඒක අපිරිසිදුයි. හැබැයි එයා ඒක අපිරිසිදුයි කියලා දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කවදාවත් එයා පිරිසිදු කරනවද ඒක? පිරිසිදු කරන්නේ. තව එක්කෙනෙක් අතේ භාජනයක් තියෙනවා. ඒක පිරිසිදුයි. භාජනේ පිරිසිදුයි. හැබැයි පිරිසිදුයි කියලා දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක ඔහේ තියලා අපිරිසිදු වෙලා යනවා. නේද? එයා දන්නවනම් එහෙම මේක පිරිසිදුයි කියලා. අපිරිසිදු නොවි තියෙන්න ආරක්ෂා කරගන්න. මේ විදිහට අපිට අපේ හිතේ හැසිරීම හඳුනා ගැනීමේ හැකියාව ඇති කරගෙන තියෙන්න ඕන. මං හිතන්නේ මේ සිහිනුවන දියුණු කරනකොට ටිකෙන් ටික ওই ස්වභාවය ඇති වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනව නේද? දැන් ඔය ගොඩාක් අය මට කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් නම් ටිකක් කේන්ති යන හැම අඩුයි කියලා. එහෙම කියන්නේ මොකද? ඒ කියන්නේ කේන්ති යන්න පටන් ගන්නකොටම දැනෙන්න පටන් ගන්නවා. නේද? එතකොට අර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද ප්‍රඥාව ඊට උඩින් ක්‍රියාත්මක වෙනවා. නේද? ඒවෙන් තමයි අපි දියුණුව හඳුනගන්නේ. හොඳේ. දැන් සමහර වෙලාවට වෙනදා යම් කිසි වැඩක් කියදෙනකොට හරියට කලබල වෙනවා. හරි? දැන් සිහිය පුරුදු කරන කෙනෙක්ට ටිකෙන් ටික දැනනවා දැන් කලබල වෙන්නේ නැහැ. දන්නවා කලබල වෙලා වැඩක් නැහැ. තියෙන්නේ වැඩ ටික එකින් එක කරගෙන යන්න කියලා. අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික ජීවිතේ ඒ දියුණුව පිළිබඳ ලක්ෂණ තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. දැන් ඔය සමහර අය කියන්නේ මේ වැඩ කරගෙන යනකොට හරි අමාරුයි කියලා. හොඳේ. ඒ කියන්නේ දැන් ඔන්න කෙනෙකුට තියෙනවා වැඩ ගොඩාක් කරන්න දැන්. හොඳේ. වැඩක් කර යනවා. දැන් තව වැඩ ටිකක් පෙළ ගැහෙනවා. හොඳේ. සමහර කෙනෙක් ඉන්නවා අර කරන්න තියෙන වැඩේ කරන්නේ
ඊළඟට කරන්න තියෙන වැඩ ටිකත් ඔළුවේ තියාගන්න. හොඳද? එතකොට මොකද වෙන්නේ? අර වැඩ ටික වෙහෙසක් බවට පත් වෙනවා. හොඳේ? සිහිය පුරුදු කරන කෙනෙක් දන්නවා දැන් මට මේ වෙලාවේ කරන්න පුළුවන් මේ වැඩේ විතරයි. නේ? තව කෙනෙක් කොච්චර බලන් හිටියත් කරන්න දෙයක් නැහැ. මට මේ වැඩේ ඉවර කරලා තමයි ඒකට එන්න වෙන්නේ. එතකොට එයා ඒ තේරුම් ගැනීම මත අර මානසික පීඩනය මොකද කරගන්නේ? අඩු කරගන්නවා, නිදහස් කරගන්නවා. ඔය ගොඩාක් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ ගොඩාක් වෙලාවට කාර්යාලවල වැඩ කරන ඒ වගේ අයට ওই වැඩේ ගොඩක් වෙනවා. මොකද එක වැඩක් කරනකොට තව වැඩ ගොඩාක් මෙහෙන් එනවා. එතකොට ඒගොල්ලෝ කියන දෙයක් තමයි හරි මහන්සි. හරි මානසික පීඩනයක් තියෙනවා කියලා. මොකද ඒ කරන්නේ සමහරලාට එහෙම විතරක් නෙමෙයි ගෙවල් වල අයත් එහෙමයි. නේද? ඇයි ඔන්න උයන ගමන් තව වැඩක් එනවා. නේද? ඊට පස්සේ ළමයින්ගේ වැඩක් එනවා. ඊට පස්සේ මහත්යත් මොනවා හරි ඇවිල්ලා කිඳිරි ගන්නවා. නේද? කොහොම යනකොට ඊට පස්සේ කියනවා මහා වැඩ ගොඩක් මහා බරක් ඔළුවේ තියෙන්නේ කියලා. හැබැයි තේරුම් ගත්තට පස්සේ අන්න අර ටික හිමින් සැරේ එකින් එක ඉවර කර යන්න පුළුවන් මනස සැහැල්ලුවෙන් තියාගන්න. එතකොට අර ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම සාකච්ඡා කරන්නේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. එනි මේක නිවන අවබෝධ කරනවා විතරක් නෙමෙයි. අපේ දුක් දොම්නස් අඩු කරගන්නත් පුළුවන්. හැඬීම් වැළපීම් නැති කරගන්නත් පුළුවන් වෙනවා මේ ධර්ම මාර්ගය. හැබැයි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අමාරු දේ නේද? නිවැරදිව තේරුම් ගත්තොත් ඒ තියෙන ගැටලු ටික නිදහස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් එතනදී බාහිර ලෝකයේ 아무තු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි වෙනදා හිටපු ලෝකෙම තමයි ජීවත් වෙන්නේ. හැබැයි අපි ඇතුලෙන් මොකද වෙලා තියෙන්නේ? ඇතුලෙන් තේරුම් ගන්න. අපි අර උදේ සාකච්ඡා කළා වගේ කිසිම වෙලාවක බාහිර හදාගත්තොත් තමයි මට සැනසෙල්ල තියෙන්නේ කියලා නම් හිතන්න එපා. ගොඩාක් අය හිතන විදිහක් ඒක. හොඳේ. ඉතින් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා සලායතනික සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒක ගැඹුරු සූත්‍ර දේශනාවක්. නමුත් අපිට සිද්ධ වෙලා තියෙන දේ ගැන යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න, අවබෝධ කරගන්න අමාරුයි අපි දැන් මේ ඉන්න ස්වභාවයේදී. නමුත් අපිට ඒක සාකච්ඡා කළාම අපිට පුළුවන් අපිට මේ වෙන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න නිවැරදියි. හොඳේ. ඒ කියන්නේ මේ ගැඹුරු සූත්‍ර ශ්‍රවණය කිරීමේ තියෙන වටිනාකම ඒකයි. අපිට ඒක අහපු ගමන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අපිට යම් ප්‍රමාණයක අදහසක් ඇති කරගන්න පුළුවන්. අපිට මේ විදිහට මේ මානසික දුක් පීඩා ඉන්නේ මෙන්න මේ ස්වභාවය නිසා තමයි කියලා අර මෝහය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අදහසක් ඇති කරගන්න පුළුවන්. අර ගැඹුරු ධර්මය අපි ශ්‍රවණය කරනකොට අන්න ඒක නිවැරදිව හඳුනා ගන්න ඕනේ. මොකද නැත්නම් අපි හිතනවා මට පටිච්චසමුප්පාදේ කටපාඩම්, පංච උපාදානස්කන්ධයත් පාඩම්. හොඳේ. ඊළඟට සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග ඔය ටිකත් ඔක්කොම පාඩම්. එතකොට ඊට පස්සේ රූප 28යි, එකුණ 90 චිත්තයයි, චෛතසික 36යි ඔය ටිකත් පාඩම්. මම දැන් ධර්මය දන්නවා. හොඳේ. එහෙම මුලාවටපත් වෙන්නේ නැතුව අපි තේරුම් ගන්න. එතකොට ධර්මය කියන්නේ වචන නෙමෙයි නේ. එතකොට අපි අර ඒ ගැඹුරු ධර්මය ඇහුවහම වචන ටික මතක තියාගෙන දන්නවා කියන තැනට එනවා නෙමෙයි.
ඒ දේවල් අපි තාම ප්‍රත්‍යක්ෂ කරගත්ත නැති නිසා මේ විදිහේ ස්වභාවයක් අපිට දැනෙනවා කියලා හඳුනා ගන්නවා. ආන් එක තමයි මේ ගැඹුරු ධර්මය අහුවහම අපි තේරුම් ගන්න ඕන දේ. හොඳද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් පටිච්ච සමුප්පාද ධර්මය අහනවා. ඒ අහලා අපි තේරුම් ගන්නවා මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවිච්ච නිසා තමයි මේ මගේ ජීවිතය තුළ මට දුක්ඛ දෝමනස්සයන් මේ දැනෙන්නේ කියලා කියන්නේ. අන්න එහෙම තේරුම් ගත්තාම තමයි Tamanට තේරෙන්නේ මම දැන් එහෙනම් ඉන්නේ අවිද්‍යාව කියන තැන. එහෙනම් යන්න ඕනේ විද්‍යාව කියන තැනට. අන්න මාර්ගය අනුගමනය කරන්න වැඩපිළිවෙල පටන් ගන්නවා. කියන්නේ ඉන්න තැන පැහැදිලිව තේරෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන මූලිකම මූල ධර්මය තමයි ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගන්නවා කියන එක. නේ? දැන් ඒකනේ චතුරාර්ය සත්‍ය දේශනාවේ මුලින්ම හඳුනාගන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. නේ? ඒ කියන්නේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියට හඳුනා ගන්න ඕනේ. එතකොට තමයි ඔන්න ඊළඟට ඒකට හේතුව. එතකොට එහෙනම් ප්‍රශ්නේ වැරදියට හඳුනාගත්තොත් හේතුවත් මොකක්ද හම්බ වෙන්නේ? වැරදි හේතුවක් නේ. එතකොට එහෙනම් ඒ වැරදි හේතුව නැති කරාම ලැබෙන්නේ මොකද්ද? වැරදි උත්තරයක්. අනුගමනය කරන්නේත් එතකොට වැරදි මාර්ගයක්. හොඳයි. බලන්නකෝ දැන් මේ න්‍යාය ඔයගොල්ලෝ සමහරලාට ගෙවල් වලදී දාලා ඇති. හොඳයි. ඔයගොල්ලන්ගේ සම්බන්ධතා අතර සමහර වෙලාවට ප්‍රශ්නේ හඳුනා ගන්නවා වැරදියට. හොඳයි. ඊට පස්සේ වැරදි හේතුවකුත් හදා ගන්නවා. සමහරලාට ඒ වැරදි හේතුව අයින් කරන්න උත්සාහ කරලා අන්තිමට මොකද වෙන්නේ? තව ප්‍රශ්න ටිකක් තවත් වැඩිපුර හදා ගන්නවා. හරි? ඒ නිසා අර ඒකයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාම සිදුවෙන සුවිශේෂී දේ තමයි ප්‍රශ්නේ නිවැරදිව හොයාගන්න එක. හරි? ප්‍රශ්නේ නිවැරදිව හොයාගත්තාම තමයි ඒකට උත්තරේ නිවැරදිව හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් සෑම කෙනෙකුටම පොදුවේ තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද? ජරා මරණයටපත් වීම. ජරාව සහ මරණයටපත් වීම. නේ? එතකොට ඒකෙදි සෑම කෙනෙකුටම දැනෙන පොදු හැඟීම තමයි මොකක්ද? ජරාව සහ මරණයත් එක්කලා ඇති වෙන හැඟීම. ඒකට දුකක් ඇති වෙනව නේද? ඒකට අකමැත්තක් ඇති වෙනවා. ඇයි එහෙම අකමැත්තක් දුකක් ඇති වෙන්නේ? අන්න එතන තමයි අර තණ්හාව කියන හේතුව එකතු වෙන්නේ. එතකොට ඒ හේතුව නැති කළාම අර ජරා මරණයේදී මොකක්ද නැති වෙන්නේ? දුකක් නැති වෙන්නේ. දුකක් ඇති වෙන්නේ නැහැ. අර බලන්නකොට අර ඒකෙන් අර මනස නිරවුල් වෙනවා, ඍජු වෙනවා නේ? ඒකනේ ධර්ම මාර්ගේ ගමන් කරන අයට අපි ගරු කරන්නේ කොහොමද? බලන්න එතකොට එහෙමනම් ඒ විදිහට අර පැහැදිලි බවක් ඇති කරගන්න නිසා තමයි අපි කොහොමද ඒ අයට ගරු කරන්නේ? කොහොමද එහෙම මනස නිරවුල්ව දැක්මක් ඇති කරගත්ත අයට අපි ගරු කරන්නේ? හරි මතක් වුණා නේද? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි කියලා කියන්නේ මෙන්න මේ නිවැරදි දැක්ම එයාලගේ හිතේ තියෙන හින්දා. කියන්නේ පැටලිලි නෑ, ප්‍රශ්නේ හරියට හඳුනා ගන්නවා. ප්‍රශ්නෙට හේතුවත් හඳුනා ගන්නවා.
ඒ හේතුව නැති කිරීම ඒකට මාර්ගය හඳුනගන්න. හරි. ඒ නිර්වෝල් බව, ඒ පැහැදිලි බව හින්දා තමයි ඒ විදිහට කියලා අපි ගෞරව කරන්නේ. දැන් හිතේ තියෙද එහෙම නිර්වෝල් බවක්? එහෙම නිර්වෝල් බවක් තියෙනවා නම් සුපටිපන්නයි. නේද? නිර්වෝල් බවක් නැත්තම් සුපටිපන්න නෑ නේද? ටික උත්සාහ කරන්නේ අපි ආන්ගේ නිර්වෝල් බව, නිවැරදි බව ඇති කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් අපි මේ බාහිර ලෝකය දැන් මේක ටිකක් අර චුට්ටක් අර ශාස්ත්‍රීය වචන ටිකක් එක්කලා යනවා. එතකොට නිදිමතෙන්වත් ඉඩ තියෙනවා. මම පුළුවන් තරම් ඇහැට කනට පේන ලෝකයක් එක්කම කියන්න උත්සාහ කරන්නම්. හොඳේ. මොකද ඒ වචන වලට ගිය ගමන් ඕගොල්ලෝ ටක් ගාලා ස්විච් ඔෆ් වෙනවා ඔළුව වල. මොකද ඒවා ගෝචර වෙන්නේ නැති වෙච්ච ගමන් ටක් ගාලා නිින්ද යනවා. මේ හැබැයි අර පේන ඇහෙන ලෝකයක් එක්ක ගැළපීලා යනවා නම් එහෙම අන්න ඒක එතකොට ඔළුවේ වැඩ කර යනවා හොඳට. හරි? ඈ? ඔව් අපි සංස්කෘතිකවම කතන්දර අහලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. ධර්මය කියලා අපි හිතාගෙන ඉන්නේ මොනවද? කතන්දර නේද? ඉතින් සාහිත්‍යයේ ධර්මය කියලා ඉතින් පට්ටපල් බොරු ගොතක් තියෙනවා ඉතින්. අපිත් ඉතින් අහගෙන ඉන්නවා ඉතින් කතන්දර. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. බාහිර ආයතන 6 අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ධම්ම කියලා කියන්නේ හිතට දැනෙන සිතුවිලි. ඒ වගේම තමයි මේ හයත් එක්කම බැඳෙනවා මොනවද? විඥාන නේ? චක්ක විඥාන, සෝත විඥාන, ගාන, જીවහා, කාය, මන. දැන් බලන්න අපිට මේක ගැන යම් අදහසක් තියෙනවා නේද? ඒ කියන්නේ ඒක අපි දන්නවා මේ ආයතන කියලා කිව්වොත් මෙන්න මෙහෙම තමයි ඒක විස්තර වෙන්නේ කියලා. හොඳයි. දැන් එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ තුන් දෙනා එකතු වීම නිසා මොකක්ද හටගන්නේ? ඇසයි, රූපයයි, චක්කු විඥානයයි ස්පර්ශය හට ගන්නවා. චක්කු සම්පස්සෝ නේ? ඇසෙහි හට ගන්නා ස්පර්ශය. ඒ ස්පර්ශය මූලික කරගෙන අපිට වේදනාවල් තුනක් ඇති වෙනවා. මොනවද? සැප, දුක, උපේක්ෂා. මෙන්න මේ ටික තේරුම් නොගත්තහම මොකද වෙන්නේ? මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා පිළිබඳව අපේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? බැඳීමක් ඇති වෙනවා නේ? අපේ හිතේ බැඳීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇල්මක්, ආසාවක් ඇති වෙනවා. ඒ ඇතිවීම නිසා ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? ඒ කියන්නේ ඔන්න ඇහෙන් අපි රූපයක් දැකලා ඒකෙන් අපිට සැප වේදනාවක් ලැබිලා දැන් අපි මොකද හිතන්නේ?
ඒක ලබා ගන්න අපේ හිතේ මොකක්ද පහළ වෙන්නේ? සිතුවිලි පහළ වෙනවා. හොඳයි. ආන්න දැන් එතකොට මේක ළඟා කරගන්න කන් අර නැවත නැවත සිතුවිලි පහළ වෙවි ක්‍රියාත්මක වෙන එකට කියනවා පරිලාහෝ කියලා. ඒ කියන්නේ සිතෙහි දැවිල්ලක් හට ගන්නවා. එහෙම එකක් තේරිලා තියෙනවද? ඒ කියන්නේ මොකක් හරි හිතිච්ච එකක් ලබා ගන්න ඔය නැවත කොච්චරවත් අපි කියන්නේ කොච්චරවත් කල්පනා වෙනවා කියලා. ඒක අර ජීවිතේ එක අවදිවලදී එක විදිහට. ඒ ජීවිතයේ අවදිත් එක්කලා තියෙන දේවල් අනුවනේ වෙනස් වෙන්නේ නේද? එහෙමනේ ගලාගෙන ආවේ නේද? දැන් තරුණ අවදියේදී ලබා ගන්න ඕන දේවල් වෙනස් නේ. ඊට පස්සේ තව ටිකක් කල් යනකොට ඊට පස්සේ වෙනස්. ඊට පස්සේ මැදි වයස වෙනකොට වෙනස්. ඊට තවත් යනකොට තවත් වෙනස් නේද? එතකොට ඒක අර වයසත් එක්ක බැඳිච්ච අපේ ජීවිතේ එහෙම ස්වභාවයක් තියෙනවා. ඒව මූලික කරගෙන තමයි එතකොට එහෙනම් අපිට දැනුනේ මොකක්ද? අර දුක්ඛ කියන මානසික ස්වභාවය. දැන් එතකොට එහෙනම් අපිට දැනෙන දේවල් ටිකක් තියෙනවනේ. අපිට දැනෙනවා මේ පරිලාහය වෙහෙස කියන එක අපිට දැනෙනවා. ඒත් එක්කලා අපිට දැනෙනවා ඒ දුක්ඛ ස්වභාවය දැනෙනවා. අන්න දැන් එතකොට අපි තේරුම් ගන්නවා හරි අපිට මෙහෙම දැනෙන්නේ අපි ඇස අවබෝධ කරගෙන නැති නිසා. රූපය අවබෝධ කරගෙන නැහැ. චක්කු විඥාණය අවබෝධ කරගෙන නැහැ. මේ තුන් දෙනාගේ එකතුව නිසා ඇතිවන වේදනාව අවබෝධ කරගෙන නැහැ කියලා අපි තේරුම් ගන්නවා. අන්න බලන්න එතකොට අපි ප්‍රශ්නේ නිවැරදිව හඳුනගෙන කියනවා. අන්න තේරුණා නේද වැදගත්කම ඒක. හොඳයි. ප්‍රශ්නේ නිවැරදිව එතකොට අපිට මේ මානසික වෙහෙස දැනෙනකොට පරිලාහයක් දැනෙනකොට අපි දන්නවා හරි මේ ජීවිතයේ අපේ මේ ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියන් එක්කලා බැඳිච්ච මේ සිතුවිලි අපිට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි මෙහෙම දැනෙන්නේ කියලා අන්න තේරුම් ගන්නවා. අන්න එතකොට බලන්නකෝ අපි වෙන විසඳුම් වලට යනවා. වෙන විසඳුම් වලට යන්නේ නෑනේ නේද? එහෙනම් අපි දන්නවා එහෙනම් මේකට එකම විසඳුම මොකක්ද? මේ ස්වභාවය අවබෝධ කරගන්න එක තමයි කියලා අන්න අපි තේරුම් ගන්නවා. හරි? එතකොට අර දැන් ධර්ම ශ්‍රවණයේ තියෙන ආනිසංශයක් හැටියට පැහැදිලි කරනවානේ දිට්ඨින් උජුම් කරෝති. Tamange දැක්ම ඍජු වෙනවා කියලා නේද? අන්න ධර්මය අහනකොට අන්න ඒ නිර්වෝල් බව නිවැරදි බව අපේ හිතේ ඇති වෙන්න ඕන. එහෙම නැතුව ඒ ටික කටපාඩම් කරගෙන මම ධර්මය දන්නවා කියලා හිතාගත්තොත් එහෙම අර සම්පූර්ණ ඉලක්කය මොකද වෙන්නේ? ඒ නිර්වෝල් භවයේ බැහැර වෙනවා. අපි වැඩපිළිවෙලකට යමු වෙන්නේ නැහැ. මාර්ගයකට යමු වෙන්නේ නැහැ. අන්න අපි තේරුම් ගන්නවා හරි මේ දැනෙන ස්වභාවය දැනෙන්නේ තේරුම් නොගැනීම නිසා. එතකොට අන්න අර එතන ඉඳලා තමයි බුදුහාමුදුරුවෝ චංකී සූත්‍රයේදී පැහැදිලි කරනවානේ සත්‍යානුරක්ෂණය, සත්‍යානුබෝධය, සත්‍යානුප්‍රාප්තිය කියලා අවස්ථා තුනක් පැහැදිලි කරනවා. මේ ධර්ම මාර්ගයේ අපි ගමන් කරන අවස්ථා තුනක්. හොඳයි. සත්‍යානුරක්ෂණය කියලා කියන්නේ දැන් අපි මේ බණ අහන්නේ. හොඳයි. මේ බණ අහලා අපි තීරණය කරන අපි තේරුම් ගන්නවා හරි මේ කියන ධර්මය ගැඹුරු ධර්මයක්. මේක මේ කියන විදිහට නම් මම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න වැඩපිළිවෙලක් අනුගමනය කරලා අවබෝධ
කරගන්න ඕනේ කියලා එයා තේරුම් ගන්නවා. ඒ මිසක් එයා මේකම හරි අනෙක්ව වැරදි කියන තීරණයකට බහින්නේ නෑ. ඉදමේව සත්‍යං මං උදෙත් පැහැකි මතක් කරේ මේ වචනේ මෝඝමඤ්ඤං. මෝඝං අඤ්ඤං. ඒ කියන්නේ මේකම හරි අනෙක්ව වැරදි කියන අදහසට එන්නේ නෑ. මේක මගේ ශ්‍රද්ධාව. අයං මේ සද්ධා. මේක තමයි මේක මගේ ශ්‍රද්ධාව. හරි. අන්න එතකොට අපි සත්‍යානුරක්ෂණයේ ඉන්නකොට අනික් අයගේ දේවල් අපිට ප්‍රශ්නයක් නැහැ. හරි? මම ශ්‍රද්ධාවෙන් පිළිගත් එකක් තියෙනවා. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා. ඒ මොකක්ද? ඒක ශ්‍රද්ධාවක් විතරයි ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැහැ කියලා අවබෝධයක් තියෙනවා. ඒ මොකද සද්ධා රුචි ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක්ඛන්ති කියන මේ හතරේ පැති දෙකම තියෙනවා. දැන් හිතන්නකෝ අපි ශ්‍රද්ධාවෙන් මොනවා හරි පිළිගන්නවා. දැන් කවුරු හරි එක්කෝ ඒ හඬට වෙන්න පුළුවන්, එක්කෝ රූපයට වෙන්න පුළුවන්. ඒ මොනවා හරි දෙයක් එක්කලා අපිට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අපි ඒ කියන දේ පිළිගන්නවා. ශ්‍රද්ධාවෙන්. ඕකේ පැති දෙකක් තියෙනවා. ඒක මොකද්ද? ශ්‍රද්ධාවෙන් පිළිගත්ත එක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන් නේ. ආන්න ඒක තමයි අයං මේ සද්ධා කියන තැන අපි ඉන්නේ. මේක මගේ ශ්‍රද්ධාවයි. එතකොට රුචි ඒ කියන්නේ අපි කැමති වෙනවා යම් කිසි අදහසකට. එහෙම අදහසකට කැමති වුණා කියලා ඒක හරියන්න පුළුවන්ද? සමහර විට වරදින්නත් ඉඩ තියෙනවා. හරියන්නත් ඉඩ තියෙනවා, වරදින්නත් ඉඩ තියෙනවා. ආකාර පරිවිතක්ක දැන් අපිත් දැන් අපි මේ ධර්මයේ කරුණුත් කල්පනා ආකාර පරිවිතක්ක එන්නේ මේ නිගමන වලට බැහැගන්නේ නේද? එතකොට ඒකෙත් මොකද්ද තියෙන්නේ? දෙපැත්තක් තියෙනවානේ. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ආන්න එහෙම ආවොත් තමයි අපේ මොකක්ද ඉක්මන් වෙන්නේ? මාර්ගය ඉක්මන් වෙනවා. ඇයි තාම මම මේක ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ කියන එක. නැත්තම් අර අහපු ගමන් මේකම හරි අනෙක්ව වැරදි කියලා ගත්තා නම් එහෙනම් මොකද වෙන්නේ? එතනින් එහා එයා මුකුත් වැඩක් කරන්නේ නැහනේ නේ. නර අදහසේ ඉන්නවනේ. දැන් සමහර ආගම් වල එහෙම දැන් අපේ බුදුදහම පිළිගන්න අයගේ ගොඩක් ඔය අදහස තියෙනවනේ නේද? ඔව් මේක හරි අනෙක් ඔක්කොම වැරදි කියලා අනික් ඒවා නිග්‍රහ කරනවා. හැබැයි වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ නැහනේ නේද? ඒකට එතන සත්‍යානුරක්ෂණය කියන ගුණය නැහැ එහෙමනම් නේ. එතකොට එහෙනම් එයා සත්‍ය රකින්න කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ ධර්මය එයා ගන්නේ තේරුම් ගන්නේ මේක මගේ ශ්‍රද්ධාව, මේකම හරි අනෙක්ව වැරදි කියලා මම කියන්නේ නැහැ. දැන් එයා මොකද කරන්නේ? එයා මාර්ගය අනුගමනය කරගෙන යනවා. අර මේවා හරි වැදගත් මානසික අවස්ථා හොඳද? මේ නිකම්ම මේ බණක් ඇහුවා කියලා නම් මේක අහලා වැඩක් නෑ. හරි? කියන්නේ එහෙම මේ මනසේ හටගන්න පිළිගැනීම් වලදී මේ වෙනස්කම් අනිවාර්යෙන් අපි අත්දකින්න ඕනේ. හරි? අපි යම් අදහසක් මේකම හරි කියලා ග්‍රහණය කරගත්තද ඒ හිතේ කිසිම විදිහක ඒක විමර්ශනය කරන්න එන්නේ නැහැ අදහස. හරි? ඒ කියන්නේ අර දැන් අවබෝධයට උපකාරන ධර්මවල තියෙන ධම්මවිචය කියන සම්බොජ්ජංගය එතනට එන්නේ නැහැ. හරි? ඒකයි මේවා මානසික ධර්මතා. හොඳේ. නිකන් බණ කතන්දර නෙවෙයි ඈ. ඒ නිසා ඒක අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. අපේ මනසෙත් එහෙම දැන් එතකොට එතකොට අපි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය
ඒකාන්තයෙන් විශ්වාස කරන්න හොඳ නැද්ද කියලා නේද? ඈ එහෙම විශ්වාස කරොත් මොකද වෙන්නේ ඇත්තටද? එතනින් එහාට එයා යන්නේ නෑ. එයා හොයන්නේ නෑ. හොඳයි. සමහර වෙලාවට වෙන්න පුළුවන් එයා එහෙම පිළිගත්තට පස්සේ ඕන්නම් එයාගේ ස්වභාවයක් තියෙන්න පුළුවන් අර එක්කෝ නිරන්තරයෙන්ම ඒ සම්බුද්ධත්වයේ සිහි කර කර පුද පූජා කරනවා වන්දනා කරනවා ඒ වගේ ලක්ෂණ ටිකක් එයාගේ ඉන්න පුළුවන්. ඇයි මේකමයි සත්‍ය අනික ඔක්කොම වැරදි. ඒ නිසා ශ්‍රේෂ්ඨතම පූජාවන් මේ වෙනුවෙන් තමයි කරන්න ඕනේ කීකේ අර මේකම හරි අනික්ව වැරදි කියලා ගත්තාම එයාගේ හිත නැඹුරු වෙනවා. ආන් මේ විදිහේ ස්වභාවයන්ට නැඹුරු වෙන්න ඉඩ තියෙනවා. ඒක සමහර වෙලාවට එහෙම අපිව හුරු කරන ස්වභාවයකොත් තියෙනවා නේද? يعني අපිව ගවේෂණයට යොමු කරන්නේ නැහැ. මේකම තමයි හරි. එන්න අපි මේ වෙනුවෙන් ගෞරව කරමු. හින්දු දහමේ ඕක හොඳටම තියෙනවා නේ. ඒ කියන්නේ මේ හින්දු දෙවියන් වෙනුවෙන් මේ දෙවියන් අදහිම අරගෙන මොකද කරන්නේ එතකොට? ඒ සඳහා භක්ති පූජාවන් තමයි ඒගොල්ලෝ නිරන්තරයෙන්ම කරන්නේ නේ. ඒකට ගවේෂණයට යොමු වෙන්නේ නැහැනේ. අවබෝධ කරගන්න දෙයක් පෙන්වන්නේ නැහැනේ. ඇයි මේකම හරි ඒ නිසා මේ වෙනුවෙන් කැප වෙන්න. එච්චරනේ තියෙන්නේ එතකොට. එහෙම මොකුත් නැහැ. ඇයි තීරණය කරලා ඉවරයිනේ. නේ? එහෙම තමයි. ඒ සංස්කෘති පවා එහෙම හරි ගැස්සලා තියෙනවා. ඉතින් එහෙම තියෙන පරිසරයක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තව තවත් බබලන්නේ ඒකයි. මේකේ ඒ සත්‍ය අපි ගවේෂණය කරනකොට ඒකේ වටිනාකම තේරෙන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා වුණත් ශ්‍රාවකයන්ට කියන්නේ මේක විශ්වාස කරන්න කියලා. ශ්‍රාවකයන්ට කියන්නේ මාර්ගය අනුගමනය කරලා ඔයාලා මේක සාක්ෂාත් කරගන්න. හැම සම්මුතියකම හරිසම වැරද්දක් විදිහට දැකලා එහෙම යන්න කියන්නේ හැම සම්මුතියකම හරිසම වැරද්දක් කියන්නේ හැම සම්මුතියකදම කියලා අදහස් කරපු එකෙන් මොකක්ද අදහස් කරේ? සම්මතයි කියලා හරි කියලා සත්‍යයක් ඒ කියන්නේ ඒකේ තේරුම් ගන්න ඕනේ මෙහෙමයි මේ ඒක අපි මේක මම පිළිගන්න විදිය කියන තැන ඉන්න ඕනේ. හරි? දැන් ඒ කියන්නේ දැන් මම හිතන්නේ උපාසකම්මක් හිතන්න ඇත්තේ දැන් අපි හිතන්නකෝ අපි බෞද්ධ සංස්කෘතියක ඉන්නේ. හොඳේ? අපි ඉන්නේ බෞද්ධ සංස්කෘතියක. එතකොට අපේ තියෙනවනේ යම් යම් සම්මුතීන් නේද? අපේ තියෙනවා යම් යම් සම්මුතීන් අපි හදාගෙන තියෙනවා. එතකොට අපි හිතුවොත් එහෙම මේකම හරි අනික් සියල්ල වැරදි කියලා අනිත් අය සම්මුති හදාගෙන තියෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? අපි දෙගොල්ලෝ එකතු වෙච්ච තැන කාකොටා ගන්න වෙනවා නේද? අයන් මේ සද්ධා කියන තැන මේ මගේ ශ්‍රද්ධාවයි. හරි? දැන් මොකද? දැන් ඇත්තට ඒක අහපු එකත් හොඳයි. ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් එනවා තව ඉස්සරහට. මොකද දැන් අපි හදාගෙන ඉන්න සම්මුති අපේ ඊළඟ පරම්පරාවල් පිළිගන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ මම හිතන්නේ දරුවෝ ඉන්න අම්මලතා ඒ පවුල් වල අයට ඕක දැනිලා ඇති. හොඳේ?
ආන්න එතන හරි වැදගත් තැනක් මේ ධර්මතාවය ගලප ගන්න. හරි. ආන් එතන ඉඳ අයං මේ සද්ධා. මේ සම්මුතිය අපි පිළිගත්ත එකක්. මේකම හරි අනෙක්ව වැරදි කියන තැනට ආවොත් ඔයගොල්ලෝ ළමයි එක්කලා රණ්ඩු වෙන එක කරන්න. හරි? හොඳ වෙලාවට ඒක මතක් කරේ අර ඒක ධර්මයේ ප්‍රායෝගික තැනකට ගේන්න පුළුවන් තැනක්. ඒකයි මම නිතර කියන්නේ සාකච්ඡා කරන්න කියලා. බණ කියනකොට අහන්න කියලා කියන්නේ අන්න ඒකයි. හොඳයි. නැත්තම් මා දන්නේම නැතුව හිටපු ගම යන්නේ ශාස්ත්‍රීය පැත්තට තමයි. ඕගොල්ලෝ ඒකද මට නිතරම ඕගොල්ලන්ගේ ලෝකෙටම එහෙම ගලප ගන්න හරි අමාරුයි නේද? ඒ ඕගොල්ලන්ගේ සිද්ධීන් වෙනස්, ඒ රූප රාමු වෙනස්, අත්දැකීම් ටික වෙනස්. ඉතින් මේ හැම එකම මේ ඒකට බහැලම මේ මතු කරගන්න අමාරුයි. හරි? එතකොට ඒක හොඳ තැනක් ඕගොල්ලන්ගේ ජීවිතේ මෙන්න මේ අදහස හම්බ වෙන්න තැනක්. හරි? ඒ කියන්නේ අපි අපේ මේ හදාගෙන තියෙන දේවල් දැන් ඉස්සරහට යන්න ඒව වෙනස් වෙනවා. හරි? ඒගොල්ලන්ගේ සම්මුතියෙන් වෙනස් වෙනවා. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණේ. නෑ. ඒ කියන්නේ මෙතනදී කියන්නේ එයාලත් එක්කලා සාකච්ඡා කරනවා මිසක් මේකම හරි මේකම කරන්න ඕනේ, මේක කරේ නැත්නම් ජීවිතේ නැති වෙනවා, මේක කරේ නැත්නම් වැඩක් නෑ. ආන් එහෙම කියන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ගැටෙනවා නේද? ඒ කියන්නේ අපි එහෙම කියනවනම් අපි ඉන්නේ මේකම සත්‍යයි, අනික ඔක්කොම අසත්‍යයි, වැරදි, හරියන්නේ නැහැ කියන මතේ ඉන්නේ. නේද? ආන් ඒක හඳුනා ගන්න ඕනේ අපේ ජීවිතවල. බලන්නකොට අර ඒ ධර්මතාවය ධර්මයේ ඔස්සේ විතරක් නෙවෙයි එතකොටනේ ප්‍රායෝගික ජීවිතේ හැම එකම ක්‍රියාත්මක වෙනවා. දැන් ඇත්තට සමහර විට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අද අපි මේ තාක්ෂණික ලෝකයේ ඉන්නෙම ඒ හදාගත්තු සම්මුතිය වලින් බැහැරව කල්පනා කරපු අය හින්දා. හොඳේ ගොඩාක් වෙලාවට එහෙමයි. දැන් ඇත්තට බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. නේද? ඒ හිටපු රාජ පරම්පරාවේ සම්මුතියේ බැහැර වුණේ නේද? රජුරු ඇවිල්ලා අර වීදිය දිගේ දුවන ඇවිල්ලා මොකද්ද රජ මේ අපිට කරන මේ වංශයට කරන නින්දාව කියලා ඇහුවා නේද? නේ? ඔව්. ඒ ඔබගේ රාජවංශය වෙනයි, මගේ බුද්ධ වංශය වෙනයිනේ නේද? මේ විදිහට අපිට සංවාදයක් ඇති කරගන්න පුළුවන්, සාකච්ඡාවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපේ හිතේ අර මෘදු බව කියන එක තියෙන්න ඕනේ. අයං මේ සද්ධා, මගේ පිළිගැනීම මේකයි. අපේ හිතේ ඉඩ තියෙන්න ඕනේ. ඕගොල්ලෝ කොහොමද මේ ගැන හිතන්නේ කියලා අහන්න. ඒකට අහුම්කම් දෙන්න. ආන්න එතකොට තමයි අර හරි ලස්සන ඒ අර පරම්පරාවල් දෙක අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. බලන්න ඒක අර ධර්මයට විතරක් නෙමෙයි, එතකොට සමස්ත ජීවිතේටම බලපාන අත්දැකීමක්. ඒතකොට අපිට ඒ හැම ජීවිතයක් එක්කම හරි සතුටින් ඉන්න පුළුවන්. හරි. ඔව් ගැටුම් ගොඩාක්ම අඩු වෙනවා. අනිත් එක ඒ අලුත් අයත් හරි කැමති වෙනවා අපිට. නේ? ඇයි ඒ අර වැඩි හිටියන්ගේ දින නම්‍යශීලීත්වය එයාලටත් ගරු කරනවා කියලා තේරුණාම අපිට හරි හොඳ සම්බන්ධතාවයක් මේ දෙක අතර ඇති කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ ඔය ආච්චි අම්මලා හැම වෙනකොට මේව හොඳට මතක තියාගන්න. ඔව් නැත්තම් එහෙම පෙන්නන්න බැරි වෙනවා මොන මිනිවිරියන්ට ළමයින්ට එහෙම. ඔව් ළඟට එනකොට පැනලා දුවනවා නේද? ඔව් ඒ නිසා මේ මානසික තුලිත භාවයන් ඇති කරගන්න හරිය වටිනවා ඒ අවබෝධයන්. හොඳයි. එතකොට ඒ විදිහේ අර දැන් එහෙම
ඒ ගවේෂණාත්මක මනසක ඉන්නකොට තමයි අපිට පුළුවන් වෙන්නේ වැරද්ද නිවැරදි කරගන්න. හරි? නැත්තම් මේකම හරි අනික්ව ඔක්කොම වැරදි කියලා හිතාගෙන හිටියොත් එහෙම ඔන්න අපි හිතාගෙන ඉන්න මොකක් හරි අපිට දැනෙච්ච එකක් මේක සමාධියයි කියලා. හරි? දැන් ඒකෝට හිතාගෙන මේකම තමයි හරි කියලා. පිළිගන්නවද කවුරුත් කිව්වොත් නෑ ඕක තව විමසන්න ඕනේ. පංච නීවරණ වාගේ දුර්වලද කියලා වා දැනගන්න ඕනේ. එහෙම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අපිට තරහ යනවා. ඇයි? අර අපේ අදහසට විරුද්ධයිනේ. ඒ කියන්නේ අර ඉදමේව සත්‍යං මෝඝං අඤ්ඤ මේකම හරි අනික්ක වැරදි. කියන්නේ සත්‍යානුරක්ෂණය කියන සත්‍ය රැකීමේ ගුණධර්මය එයා තුල නැහැ කියලා කියනවා. හොඳයි. ඒක කියන්නේ අපේ මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදී හරිය වැදගත් වෙනවා. හොඳේ. ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට ওই සමාජ පරිසරයේදී එහෙම දැන් මම දැකලා තියෙනවා ඔය ගෙවල් වල කරන පින්කම් වලදී එහෙම ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට ඔය එක එක වාද විවාද හට ගන්නවා. හොඳේ. අර පූජාව හදන්න ඕනි මෙහෙමයි, අර ටික තියන්න ඕනි මෙහෙමයි, ඔහොම කියලා ඕගොල්ලෝ එක එක ඒවා හදාගෙන තියෙනවා. හොඳේ. සමහර වෙලාවට අපිට දැනෙනවත් එක්කලා පින්කම් වලට ගියාම මේ එක එක්කිනාගේ එක එව්ව මෙතන වැඩ කරලා තියෙනවා කියලා. හොඳේ. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද? අර අපි දැඩි ග්‍රහණය කර ගැනීමක් කියන මේකම තමයි හරි අනෙක් අය කරන එක වැරදි කියලා. හොඳේ. ඒවා හරි සූක්ෂමව නිදහසේ ඕගොල්ලන්ගේ හිත අධ්‍යයනය කරලා බලන්න මම මේ ලොකු ධර්මතා හෙව්වට මේ දේවල් වලින් පුදුම විදියට මම එක එක වැඩක් නැති ප්‍රශ්න ඇති කරගෙන තියෙනවනේ කියලා සමහර ලාවට තේරුම් ගන්න පුළුවන්. සමහර ලාවට ඕගොල්ලෝ මේ ලොකු දේවල් හොයන්න ගිහලා මේ සරල දේවල් ප්‍රායෝගික දේවල් මගේ අර ගන්නවා. හරි? ඒ නිසා මේ එහෙම දෙයක් ධර්මයේ නෑ. ධර්මයේ මුල තමයි හොඳටම ශක්තිමත් වෙන්න ඕනේ. හොඳේ. බුදුහාමුදුරුවෝ නිතර දේශනා කරේ කුසල් දහම්හි මුල පිරිසිදු කරන්න කියලා. දැන් ඔය මම මේ නකල්ස් වල ඉන්න කාලේ හාමුදුරු කෙනෙක් මගෙත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න හිටියා. මේ ඇවිල්ලා හිටියා. ඉතින් ඒ හාමුදුරුවන්ගෙත් ඒ විදිහේ අදහස් ටිකක් තිබුණා. හරි? ඉතින් එයා දවසක් මගෙන් ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මේ සිත ඇයි මේ පස්සද්ධිය නැත්තේ කියලා. හොඳේ? කියන්නේ සංසිඳීම කියන එක නැත්තේ ඇයි කියලා කිව්වා. හරි. ඉතින් මම කිව්වා එතකොට පස්සද්ධිය නැත්තේ මොකක් හින්දාද? ප්‍රීතිය නැති නිසා. ප්‍රීතිය නැත්තේ මොකක් නැති නිසාද? ධම්මවිචය නැති නිසා. ධම්මවිචය නැත්තේ මොකක් නැති නිසාද? සතිය නැති නිසා. දැන් එතකොට බිමට බහින්න දෙපැයි. මේ හාමුදුරුවෝ හිතුවා මං එයාව බිමට දැම්මා කියලා. හොඳේ. මගෙත් එක තරහ වුණා ඊට පස්සේ. හොඳේ. يعني මාව වට්ටුවා නම් මං ඔයාවත් කවදා හරි වට්ටනවා කියලා වෛර බැඳගම වගේත් එක්කලා. වාදිතාව නෙවෙයි එහෙම තරහ වෛරයක් ඇති කරගත්තා. يعني එයා හිතාගෙන හිටියේ එයා ගොඩක් ඉහළ මානසිකත්වයක මං ගැඹුරු ධර්මතා තමයි සාකච්ඡා කරන්න කියලා. දැන් බැලුවම සිහියක් නැහැ නේද එතකොට? මාන්නේ එන්නේ එතනට. ඔව් ඒ කියන්නේ අර මාන්නයයි අර මේ දික්ටි උපාදාන කියන එක. අදහසක් දැඩිව ග්‍රහණය කර ගැනීම. ඒවා ඉතින් අර අපි එහෙම මේ අකුසල් නම් වශයෙන් වෙන් කළාට හරි සංකීර්ණ මානසිකත්වයන් ගොඩක් එතන ගොඩ නැගෙනවා. නේද? එහෙම තියෙනවනේ. දැන් සමහර කෙනෙකුට අපි මේ පුජ්‍යලිකව කතා කරලා අඩුපාඩුවක් කිව්වොත් එහෙම එයාට චුට්ටයි නුරුස්සන ගතියක් එන්නේ. හැබැයි විරිසක් ඉදිරියට එන්නුවොත් එහෙම නේද?
නර ඒ කියන්නේ අපේ මනස ඒ පරිසරයේ ස්වභාවය අනුව ඒ අකුසල් වල ක්‍රියාත්මක කරන ස්වභාවයක් මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනවා. මොකද අපි ඒ ආකල්ප වලනේ මේ අවස්ථාවවලදී ඉන්නේ නේද? දැන් තනියම අපිට කතා කරලා මේ ඔයාට මෙන්න මේ ප්‍රශ්න thank you කියලා සමහරලාට අපි ඉන්න ඉඩ තියෙනවා. හැබැයි විරිසක් ඉස්සරහට ගියොත් එහෙම ඉතින් ඔව් ඉතින් ඒ යාළුකමත් ඉවර වෙන්න එක්ක නෑදෑකමත් ඉවර වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද අර අපි ඒ ඉන්න අවස්ථාව ස්වභාවය අනුව අපේ ඒ ඇති වෙන කෙලෙස් ස්වභාවය වෙනස් වෙනවා. හොඳේ? ඉතින් ඒ නිසා මේ සරල ධර්මතාවයක් නෙමෙයි මේ සත්‍ය අනුරක්ෂණය කියලා කියන එක. හොඳේ? ආරම්භයේදී ඇත්තටම අපිව ධර්මයේ තුල ආරක්ෂා කරන ගුණ ධර්මයක්. මොකද අපි දැන් මමත් ඇත්තටම මේ ධර්මයට එද්දී මම බය වෙච්ච කාරණයක් තමයි බැරි වෙලා මම වැරදි අදහසක් අරගෙන ඒකට බැසගත්තොත් දැන් හිතන්නකො මම මොකක් හරි හිතා ගන්නව හරි කියලා බාහිර කෙනෙක් කියනවා ඒක වැරදි කියලා මම පිළිගනීද? පිළිගන්නේ නැහැ. හරි? ඉතින් මම කල්පනා කරා එහෙම වැරද්දක් වුණොත් කවුද මේක නිවැරදි කරන්නේ කියලා. මට ධර්මයේ එනකොට එහෙම හරි බයකොත් හිතුණා. හොඳේ? ඇත්තට එහෙම අවදානමකුත් තියෙනවනේ ඉතින්. නේද? දැන් හරියට ඒක දැන් අපි හිතන්නකෝ මේ කෙනෙකුට යකෙක් වැහුණා කියලා දැන් ඔය ඉන්නේ මානසිකව හිතාගෙන මොකෙක් හරි එකෙක් වැහුණා කියලා. අපි ගිහිල්ලා කිව්වට හරියනවා. අනේ මේ බොරු නොකර ඉන්න ඔය යකෙක් නෑ කියලා අර එහෙම කිව්වට හරියනවද? නෑ යාට ඒක පේනවා. නේ? ඒ කියන්නේ යාගේ මනසේ ඒක පේනවා. ඒක ඇඳිලා තියෙන්නේ නේද? යා හඳුනගෙන. එතකොට අපි කිව්වට පිළිගන්නේ නෑනේ. ඒක තමයි මනසේ ස්වභාවය. මායෝපමංච විඥාන. විඥානයේ ස්වභාවය මොකක්ද? මායාවක් හා සමානයි. ඉතින් එතකොට මේ අපිට හොඳ සිහිනුවණක් තියෙන්න ඕනේ ධර්ම මාර්ගයේ යද්දී අර විදිහේ වැරදි අදහස් ග්‍රහණය කරගෙන තිබුණොත් අපිට නිවැරදි කරන්න කෙනෙක් නෑ. ඒකයි අර සත්‍යානුරක්ෂණයේ තියෙන වැදගත්කම. අයං මේ සද්ධා මේක මගේ ශ්‍රද්ධාවයි. අන්න එතකොට අපිට අයන්න අයට ඇහුම්කන් දෙන්නත් අපේ හිතේ ඉඩ තියෙනවා. අපිට ගවේෂණය කරගෙන යන්නත් අපේ හිතේ ඉඩ තියෙනවා. බලන්නකො බුදුරජාණන් වහන්සේ අපිව කොච්චර සුරක්ෂිතව මේ මාර්ගය තුල අරගෙන යනවාද කියලා නේ. එතකොට දැන් මේ ඒකයි අර ධර්මය හඳුනා ගන්නකොට ඒ අවබෝධයෙන් ශ්‍රද්ධාව වැඩි වෙනවා කියලා කියන්නේ නේද? ඒ කියන්නේ ඒ අර බුදුහාමුදුරුව පැහැදිලි කරලා දීලා තියෙන ධර්ම මාර්ගයේ අපිව කොච්චර සුරක්ෂිතව ඉදිරියට ගෙනියනවද කියන කාරණය. එතකොට ඒවා නිකම්ම මේ කණෙන් අහලා මේ කණෙන් යන ධර්ම නිකම් බණ අහන එක විතරක් නෙමෙයි. මානසිකව අපි ඒවා හඳුනාගත්තාම අපිට තේරෙනවා මේවැන් තමයි අපේ ජීවිතේ මේ ධර්ම මාර්ගය තුල රැකෙන්නේ කියන කාරණය. අන්න එතකොට ඒ සත්‍යානුරක්ෂණයේ ඉන්න කෙනා තමයි ඊළඟට සත්‍යානුබෝධය පිණිස මොකද කරන්නේ? අන්න සීල සමාධි ප්‍රඥා අනුගමනය කරන්න පටන් ගන්නවා. හොඳයි. ඒතර බුදුහාමුදුරුවෝ දැන් මේ සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා. ඔය අපේ එන වැඩපිළිවෙල. හොඳේ. සද්ධාජාතෝ උපසංකමති. ඔන්න බණ අහනවා. බණ ඇහුවට පස්සේ හිතෙනවා මේ කියන ධර්මය නම් රාගය නැති කිරීම ගැන කියන්නේ. ද්වේෂය නැති කිරීම ගැන, මෝහය නැති කිරීම ගැන. හොඳේ. හැබැයි එතකොට ඔතනදී බුදුහාඳුරෝ තව හරිය ලස්සනට පැහැදිලි කරනවා. දැන් ශ්‍රද්ධාව ඇති කර ගන්නකොට බලනවා කියනවා ඒ කෙනා මට වඩා රාගය අඩු කෙනෙක්ද? මට වඩා ද්වේෂය අඩු කෙනෙක්ද? මට වඩා මෝහය අඩු කෙනෙක්ද? එහෙමත් බලනවා. එහෙම තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. හොඳේ. දැන් ඕගොල්ලෝ මෙතනට එන්නේ නැහනේ. මම මොන්ටෙරෝ එක වගේ එක යනවා නම් එහෙම නේද?
ඇයි ඕගොල්ලෝ එතන යකොඩෝ අපිට වඩා හාමුදුරුවෝ මේවට ඇලිලානේ හාමුදුරුවෝ අතහැරියගෙන කියන්නේ කොහොමද කියලා ඔයාලා මෙතනට එන්නේ නෑ නේද? හොඳයි. ශ්‍රද්ධාව ඇති කර ගන්නකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අන්න එහෙම විමර්ශනය කරනවා එයා. එහෙම විමර්ශනය කරලා තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. නිකම්ම නෙමෙයි. හොඳයි. ආනේ කියන්නේ තමන්ට වඩා ලෝභය අඩුද? ද්වේෂය අඩුද? රාගය අඩුයිද? සද්ධා ජාතෝ උපසංකමති. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ලෝභය අඩු කිරීම ගැන කතා කරනවා, ද්වේෂය අඩු කිරීම ගැන, මෝහය අඩු කිරීම ගැන. තමන් දැන් පරීක්ෂණත් කරලා බැලුවා. දැන් ශ්‍රද්ධාවක් ඇති වුණා. උපසංකමති. දැන් මොකද කරන්නේ? එළඹෙනවා ළඟට. උපසංකමන්තෝ පෛරුපාසති. ඇවිල්ලා මොකද කරන්නේ? කතා බහ කරනවා. අන්න දැන් සෝතං ඕදහති. දැන් කන් වඩා යොමු කරනවා. නේ ඔය වැඩ පිළිවෙල වුණා නේද අපේ ජීවිතය ඇතුලේ නේද? ආන්න බලන්න. හොඳේ. ඕහිතසෝතෝ ධම්මං සුනාති. අන්න දැන් කන් යොමු කරලා මොකද කරන්නේ? ධර්මය අහනවා. සුත්වා ධම්මං ධාරේති. අහලා දරා ගන්නවා. දැන් ඔය සමහර අය දරා ගන්නවා කියලා ලියාත් ගන්නවනේ. නේද? මම ඔය දරා ගන්න එක අමතක වෙයි කියලා තමයි අච්චු ගහලා දුන්නේ. හොඳේ. දැන් හොඳේ. ඊට පස්සේ ඔන්න වැඩක් තියෙනවා. හොඳේ. දැන් ඔය ටික ඔක්කොම හරි ගියමුකෝ. ඊළඟට තමයි තියෙන්නේ වැඩේ. දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඒ දරාගත් ධර්මයේ අර්ථ පරීක්ෂා කරන එක. ආන්න ඒක තමයි අර ප්‍රායෝගික භාවිතයේ වැඩපිළිවෙල. අන්න ඔයගොල්ලෝ සිහිනුවන දියුණු කරමින් කරන්නේ මොනවා කරන එකද? අත්තං උපපරික්කති. රාගය කියලා ඇහුවා. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? සිහිය පිහිටවන්න කියලා කිව්වා. කොහොමද මේක පිහිටවන්නේ? අන්න අත්තං උපපරික්කති. හිත නීවරණ වලින් නිදහස් වුණ බව තේරුම් ගන්න කියලා කිව්වා. කොහොමද එහෙම අවස්ථාවක් හිතේ තියෙන්නේ? අන්න අර්ථ පරීක්ෂා කරන අත්තං උපපරික්කතෝ ධම්ම නිජ්ජානක්ඛන්ති. අන්න එහෙම අර්ථ පරීක්ෂා කරනකොට මොකද වෙන්නේ? අන්න තේරෙන්න පටන් ගන්නවා. හරි. ඒ කියපු දේවල් මෙන්න මේ ගැන තමයි කියලා තියෙන්නේ. මේ හිත ඇතුලේ වැඩ කරන මේ සිතුවිලි සම්බන්ධව තමයි කියලා අන්න ධර්මය තමන් තේරුම් ගන්නවා. ධම්ම නිච්ඡානක්ඛන්තියෝ සති ඡන්தோ ජායති. අන්න එතකොට තමයි එයාට කැමැත්තක් ඇති වෙන්නේ. හරි. මේ කියන අකුසල් කියලා කියන දේවල් හිතේ තියෙනවා. එහෙනම් කුසලය මෙන්න මේ විදිහට වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා කියලා තමන්ටම තමන් තුළින් තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ අර එතකොට තමයි ඡන්දයක් ඇතිනේ, කැමැත්තක් ඇති වෙන්නේ. ඡන්ද දාතෝ උත්සාහය. ආන්න ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ මොකද කරන්නේ? උත්සාහ කරන්නේ. දැන් බලන්නකෝ දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු ටික ඔක්කොම අපේ ඇතුලේ වෙනවද නැද්ද? මේ ටික සිද්ධ වෙනවා නේද? හරි. එතකොට එහෙම උත්සාහ කරනකොට තමයි මොකද වෙන්නේ? අන්න අපි ටිකෙන් ටික ධර්මය සාක්ෂාත් කරන්නේ. නේ? ඒ කියන්නේ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති පඤ්ඤායතනං අතිවිජ්ජ පස්සති. ඒ කියන්නේ කයින් ධර්මයේ සාක්ෂාත් කරනවා කියලා කියන්නේ අපිට සතුට ප්‍රීතිය කියන එක කොහෙටද දැනෙන්නේ? හිතට විතරද දැනෙන්නේ? කයට දැනෙන්නේ නැද්ද? කයට දැනෙනවා නේද? අර ප්‍රඥාවෙන් වටහා ගැනීමයි ඒ කයට දැනීමයි කියලා ස්වභාවයන් දෙකක් තියෙනවා. කයට දැනෙනවා සැපය. හරි? කයට සැපය
දැනෙනවා. ඒ කියන්නේ නීවරණ වලින් නිදහස් වෙනකොට කයට සැපය දැනෙනවා. හිතින් එතකොට මොකද්ද දකින්නේ? ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා දැන් මේ වෙලාවේ නීවරණ නෑ කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. කයට ඒ සැහැල්ලුව සැපය දැනෙනවා. අන්න බලන්න ඒ විදිහට තමයි අර ධර්ම මාර්ගය අනුගමනය කරමින් පැමිණෙන්නේ. බලන්න එතකොට අර සත්‍යානුරක්ෂණයේ ඉඳලා දැන් මෙයා මේ මාර්ගයක් අනුගමනය කරගෙන ඉන්නේ. දැන් එතකොට අර දැන් මේ කියන ටික නම් විනාඩි 10කින් විතර කියලා ඉවරයි. නේද? දැන් එතකොට ඕකේ වැඩිම කාලයක් යන්නේ කොතනද? අර්ථ පරීක්ෂා කරන එකට. නේද? අර දතානං ධම්මානං අත්තං උපපරික්කති. නේ? අපි අර අහපු ධර්මයේ අර්ථ පරීක්ෂා කරන එකට නේද? නීවරණ කොහොමද මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ? කාමච්ඡන්දේ ඇති වෙලාව නැති වෙලාව කොහොමද හඳුනගන්නේ? උපන් කාමච්ඡන්දයක් අඩු වෙන්නේ කොහොමද? එතකොට මෙන්න මේවා තමයි අර්ථ පරීක්ෂා කිරීම. ඉතින් ඒකට මේක පේලියට කිව්වන් යන තරම් ලේසි නෑ. මේ චුට්ට වෙලාවකදී මේ කියන්නේ ජීවිතේ බොහෝ කාලයක් අනුගමනය කරන වැඩපිළිවෙලක්. හොඳේ. දැන් බණනම් පැයෙන් ඉවරයි ඉතින්. හොඳේ. ඉතින් සමහරලාට මේ එක බණක් තමයි අපිට මුළු ජීවිත කාලෙම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ නේද? දැන් බුදුහාමුදුරන් කාලේ නම් එහෙමනේ නේද? එක බණක් ඇහුවා එයා මොකද කරන්නේ? ඒක ජීවිත කාලෙම ක්‍රියාත්මක කරනවා නේද? අපිට එහෙම නෑ ඉතින් 84000ක් ධර්මස්කන්ධයම අහන්න තියෙනවනේ. නේද? ඊට පස්සේ අර මුලින් ආපුවා මතකත් නැහැ ආගිට යනකොට නේද? එහෙම පැටලෙල්ලකුත් දැන් තියෙනවනේ නේද? ඉතින් එතකොට අන්න අපි අර අපිට නොතේරුණා කියන තැන ඉඳලා අන්න අපි පටන් ගන්නවා අපිට තේරෙන තැනකට ගමන් කරන්න ආරම්භ කරන්න. හරිද? අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර ඇස අවබෝධ කරා නම් රූපය අවබෝධ කරා නම් ඇස පිළිබඳ හටගන්න සිත අවබෝධ කරා නම් මේ තුනේ එකතුව නිසා හටගන්න වේදනාව අවබෝධ කරා නම් අපේ හිතේ අර ඒවාට ඇති වෙන ආසාව ඇති වෙන්නේ නැහැ. ආසාව ඇති වුනේ නැත්නම් ඒ පිළිබඳව පරිලාහයක් දැවීමක් එක ලබා ගන්න අර නැවත නැවත හිතින් හිතෙන සිතුවිලි ඇති වෙන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? අර දුක්ඛ කියන මානසික ස්වභාවය අඩු වෙනවා. අන්න එහෙමනම් එතකොට අපි දන්නවා හරි මේ විදිහට මට වෙහෙසක් දැනෙන්නේ දුක්ඛ ස්වභාවයක් දැනෙන්නේ තවම අර මාර්ගය සම්පූර්ණ කරලා නැති නිසා. එහෙනම් මම මේ මාර්ගය තව සම්පූර්ණ කරන්න ඕනේ කියලා අන්න අපි ප්‍රතිපදාවකට වැඩපිළිවෙලකට අපේ ජීවිතය යොමු කරගන්නවා. ඉතින් මේ මහා සලායතනික කියන මේ වගේ ගැඹුරු සූත්‍ර අහලා අපි ඇති කරගන්න ඕනේ අවබෝධය අන්න ඒක තමයි. එහෙම නැත්නම් අපිට සූත්‍රය අවබෝධ වුණා කියන එක නෙමෙයි අපේ වැඩපිළිවෙල ඒ ඔස්සේ ශක්තිමත් කරගන්න තියෙන තැන මොකක්ද කියලා හඳුනගන්න. එතකොට අපි දන්නවා කරන්න ඕන දේ දන්නවා ඒක ඉලක්කයත් අපි හඳුනගෙන තියෙනවා. හොඳද? මොකද දැන් අපි දන්නවා අපිට එහෙම ඇහැ රූපය ඒ නිසා හටගන්න සිත එහෙම හඳුනා ගන්න බෑනේ නේද? අපේ සාමාන්‍ය සිතුවිලි ටික ගමන් කරන්නේ අරයා දැක්කා මෙයා දැක්කා අරයා කිව්වා මෙයාට ඔහොම ඉතින් අපේ සිතුවිලි ටික ගමන් කරනවා. එහෙම නැතුව අපිට ඕකේ ඇස රූපය නේද? සිත අපිට එහෙම තේරෙන්නේ නැහනේ. අපිට සමස්තේම තේරෙන්නේ එකක් හැටියට නේ. සමස්තේම තේරෙන්නේ එකක් හැටියට මම දැක්කා මට ඇහුණා
නේද? මම රස වින්දා, මට ගඳ සුවඳ දැනුණා, මට පහස දැනුණා. ඔච්චරනේ අපිට තේරෙන ස්වභාවය නේද? එතකොට යම් කිසි දවසක අපිට මේ ටික දැනෙන්නේ මේ හේතු ටිකක් එකතු වීමෙන් කියලා තේරුණාම ඒ තේරිච්ච දවසට තමයි ආන්න ඒවත් එක්කලා තියෙන බැඳීම අඩු වෙන්නේ කියලා අපි නිවැරදි දැක්මක් ඇති කර ගන්නවා. එතකොට පැටලෙන්නේ නැහැ. අර නිකරුණේ අතහැරලා අමාරුවේ වැටෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ ඇසයි රූපයයි තේරුම් ගන්න තියෙන එකේදී රූපය අයින් කරා කියලා ප්‍රශ්නේ විසඳෙනවද? රූපය අයින් කරාට ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඒතර වෙන්න ඕන එහෙනම් තේරුම් ගැනීම වෙන්න ඕන. එතකොට කණයි ශබ්දයයි තේරුම් ගන්න නැතුව ශබ්දය අයින් කරලා ප්‍රශ්නේ විසඳන්න බෑ. හොඳයි. දැන් ගෙදර 3-4 දිනක් ඉන්නකොට සමහර වෙලාවට ඕ වගේ ප්‍රශ්න තියෙනවා නේද? ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ ස්වභාවය හඳුනාගත්තාම වෙනද ප්‍රශ්න විසඳන විදිහට නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ. හොඳයි. ඒක තමයි ඒකේ වැදගත්ම තැන. හරි. ඒ කියන්නේ මේ කනට ශබ්ද ඇහෙනකොට අපි හිතන්නේ ප්‍රශ්නේ කොතනද සද්ද තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. හරි. ධර්මය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නවා ඒ නෑ ඒ ශබ්ද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ හිතන විදිහේ කියලා ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඒකෙන් තමයි අපි බාහිර පාලනය කරන එකෙන් අයින් වෙලා අපේ ඇතුළත තේරුම් ගැනීම පැත්තට අපි යොමු වෙනවා ටිකෙන් ටික. හොඳයි. එතකොට අර gedara ඉන්න අයගේ ඕන විකාරයක් අපිට බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒ ඕන එක්කෙනෙක් එක්කලා සතුටින් අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. මානසික වෙහෙසක් ඇති කරගන්නේ නැතුව. හොඳයි. නැත්තම් ඉතින් ওই ගිහි ජීවිතේ සැනසීම හොයන්න වෙන ක්‍රමයක් නැහැ. හොඳයි. මොකද දැන් අතහරින්න කිව්වට ඉතින් ඕක අතහැරලා එන්නේ නේද? හරි දැන් එහෙම ආවයි කියමුකෝ. ඇවිල්ලා මොකද කරන්නේ? මේකට ආවොත් මේක ඊට වඩා පැටලෙනවා. මේකේ පැටලි ටික ලෙහා ගන්න ගියාම ඊට වඩා පැටලෙලා තමයි මේක ලෙහා ගන්න වෙන්නේ. හරිද? සමහරව ඉතාලරණයෙන් ඉන්න අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද අහස වගේ කියලා. ආසර නැග ගන්නනේ අමාරුව තියෙන්නේ. අහස නම් හොඳයි ඉතින්. ආසර නැග ගන්න හරි අමාරුයි. හොඳයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය ස්වභාවයන් අපි හඳුනාගත්තාම අපිට හරි සැනසිලිවන්තව අපේ ජීවිත පැවැත්ම අපිට අවබෝධාත්මකව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ විදිහට ඒ දරන උත්සාහය තුළ තමයි ටිකෙන් ටික අපේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එහෙම අවබෝධයක් අපි තුළ ලබා ගන්න ඕනේ කියලා අපේ සංකල්ප හට ගන්නකොට එතන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා සම්මා දිට්ඨි සම්මා සංකල්ප. එතකොට එහෙම දැකීම් ක්‍රියාත්මක වෙනකොට ස්වභාවිකම වචන ටික මොකද වෙන්නේ? සම්මා වාචා සකස් වෙනවනේ. ඇයි අර දැක්මක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි නිවැරදිව හඳුනා ගන්න. එතකොට ඒ දැක්ම ඔස්සේ තමයි වචන එන්නේ. එතකොට එහෙනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ දැක්මත් එක්කලා සකස් වෙලා තියෙනවා. එතකොට එතන වායාම සති සමාධි ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපිට මේ ප්‍රශ්නේ නිවැරදිව අපේ ජීවිතය ගැන අපිට නිවැරදිව දැක්මක් තියෙනකොට එතන අපේ වීරිය කියන දේ මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ වීරිය යොද වෙනවා
ඒ ප්‍රශ්න එළියෙන් විසඳගන්නේ නැතුව මේක හටාර ස්පර්ශයේ මූලික හටාරගෙන පැවතිලා නැති වෙලා ගිය දෙයක් බව තේරුම් ගන්න. සමහර වෙලාවට ඕගොල්ලන්ට ජීවිතේ එහෙම අත්දැකීම් ඕන තරම් තියෙනවනේ නේද? දැන් සමහර දේවල් ඕගොල්ලෝ කලබල වෙච්ච දේවල් මේ වෙනකොට ඒකේ තිබිච්ච දැනක සටහනක්වත් නැහැ. හැබැයි දැන් හිතනවා අනේ එදා මට ඒක උපේක්ෂාවෙන් දැකීමින් ඉන්න තිබ්බනම් මොකොත් ප්‍රශ්නයක් නැහැනේ කියලා. හැබැයි ඒකට අපි ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙලා ඉවර වෙන්නත් ඉඩ තියෙනවා නේද? ඒ කියන්නේ අපිට සිද්ධියක් වුණාට පස්සේ තමයි ටික කාලයක් ගියාට පස්සේ තේරෙන්නේ මේ හැමදේම ඉතින් එහෙම මැකිලා යනවා කාලයක් යනකොට. හැබැයි උනාට අපිට ඒක නොතේරෙන හින්දා අපි ඒවත් එක්කලා ගොඩාක් දඟලනවා. අපිට පුළුවන්කම ලැබුණා නම් අපේ මනසේ අවබෝධාත්මකව පවතින්න ඇත්තටම ලෝකෙ සිද්ධ වෙන්නේ මොකද්ද? ස්වභාවිකව වෙනස් වෙලා යන එක සිද්ධ වෙනවා. එතකොට එතන වීරිය තියෙනවා, සිහිය තියෙනවා, සිතේ එකඟ බවක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අර ගැඹුරු ධර්මයක් අහලා ඒක සරලව අපේ ජීවිතයට අරගන්න පුළුවන් පැත්තට අපි එකතු කරගත්තාම අන්න අපිට අපේ මට්ටමේ ඉඳලා ඒක පටන් අරගෙන යන්න ශ්‍රද්ධා වීරිය කියන ගුණ ඇති කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ මහා සලායතනික සූත්‍රයේ අදහසක් ගන්න ඕගොල්ලන්ට මම පැහැදිලි කරලා දුන්නේ. ඒකේ මූලධර්ම ටික අවශ්‍ය නම් මේ සූත්‍රය ලියාගෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ තියෙන්නේ මහා සලායතනික සූත්‍ර දේශනාව. ඒක මේ බලලා තව ටිකක් පැහැදිලි කරගන්න. ඉතින් ඒ නිසා අද මේ වෙසක් පුන් පොහොය දවසේ උදෑසන කාලෙත් අපි ධර්ම සාකච්ඡා කළා. දැන් මේ සවස් කාලයේදීත් ධර්ම සාකච්ඡා කළා. හැම දිනාටම පිරුවන් සරණයි.